කවුරුත් දන්න හෙළ රසයකේ මේ අයිතිකාරයා. ඉතින් මීගමුවේ කැවුම් නම් චන්ද්‍රිකාන්ටිගේ කැවුම් තමයි ඉතින්. මේ අදත් අපිට කැවුම් ගෙනල්ලා මේ පෙන්නන්නකෝ. ඉතින් මේ බලන්නකෝ ඔයාලට ආස නැද්ද මේ වගේ ලස්සනට කැවුමක් හදාගන්න. මගේ බිස්නස් එක දැන් මම පටන් අරගෙන අවුරුදු 25ක් විතර වෙනවා. මම තමයි මීගමුවේ ඉඳලා පුත්තලමට වෙනකම්ම කැවුම් කොපිස් හෙළ රස ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ රසයට කැවුමක් හදලා ආසාවෙන් කන්න තමුන්ගේ ගෙදරම තමුන් ටිකක් හදාගන්න තියෙනවා නම් කොච්චර හොඳයිද. ඒ හින්දා කැවුම් කොකිස් අතිරස අලුවා අග්ගල වැලි දලප සෑම දෙයක්ම අපිට පුළුවන් අපේ ගෙදරින්ම හදාගන්න. පැණිවලුත් තියෙනවනේ. පැණිවලුත් තියෙනවා. ඉතින් අනිත් එක ඔයාලට පුළුවන් තමුන්ගේ දෙයක් හදාගෙන රස වෙනවා බලනකොට කඩෙන් ගෙනල්ලා කනවට වඩා තමුන්ගේ දෑතින් නිර්මාණය වෙනකොට කොච්චර ලස්සනද. ඒකනේ. ඒ හින්දා ඉතින් ඔයාලා පුරුදු වෙන්න. ඉතින් මමත් ඉතින් දැන් මේක දැන් මෙච්චර කාලයක්ම අවුරුදු 20 ගාණක්ම කරගෙන ආව හොඳ ආදායමක් ලබන්නත් පුළුවන්. අපි හොඳ ආදායමක් ලබනවා. අපි ඉතින් මේකෙන් මානසික සතුටක් වෙනවා. මගේ සේවකයෝ ජීවත් වෙනවා. ඉතින් ඒක හරිම සුන්දරයි. ඉතින් මේ ගෙදර හදා චන්ද්‍රිකාන්ටි කියන්නකෝ කඩේ දැන් ගෙදර හෙට ඉඳලා හදාගන්න බැරි අයට මේ කොහෙන්ද මේගොල්ලෝ ඇවිල්ලා ගන්න ඕනේ කියලා කියනවා. ඔයාලට ඕනම වෙලාවකට ආවොත් දැන් මේ දවස්වල නෙමෙයි හැමදාම අපේ ආයතනයේ ඇල්ලලා තියෙනවා. උදේ 8ට අරිනවා හවස 7 වෙනකම් ප්‍රොසෙස් වෙනකම් තමයි වහනවා. ඉතින් ඔයාලට පුළුවන් ඕනම වෙලාවකට කිසිම කරදරයක් නැතුව උණුවෙම. ඕනම කෙනෙක් ඉල්ලනකොට විනාඩි 10න් 15න් මගේ සේවකයෝ ඔයාලට ඒක සප්ලයි කරනවා. ඒ හින්දා ඔයගොල්ලන්ට හොඳ දෙයක් ලබා ගන්න හොඳම තැනක් ඒක. ඔව් අවුරුද්දට විතර නෙමෙයි නේද? අවුරුද්දට විතරක් නෙමෙයි විශේෂ උත්සව ඕනම දෙයකට කිරිබත් උත්තරනවා. කිරිබත් කැවුම් සෑම දෙයක්ම ඉතින් නිෂ්පාදනය වෙනවා. ඉතින් මේ දවස්වල ඔයගොල්ලෝ ඉතින් මේව උත්සාහ කරලා බලන්න. ඉතින් කැවුම් වෙනවා නම් හාල් පිටි කිලෝ එකකට පැණි භාගිකුයි සීනි 250කුයි පාන් පිටි 100ක් විතර දාලා එදලා ඉතින් මේක පුංචි කෝප්පයක් අරන් මහා ලොකු රටාවක් නෙමෙයි. අඩියට ටිකක් ලොකුවට වක් කරලා පොඩ දාලා උඩට කොණ්ඩේ එනකොට ඒක පැත්තකින් තියලා කූරා කරන් හිමින් කූරු ගන්න ලස්සනට කැවුම් ඉදෙනවා. සොෆ්ට් එකට එනවනේ. සොෆ්ට් එකට හොඳට එනවා. ඕන හදන හැටි කියලා දෙන්නත් පුළුවන්. ඔව් ඉතින් මේක මේ වෙලාවේ ඉතින් මම දැන් මෙයාලගේ ගෙදරට ආරාධිත තමුත් එක්ක මේ ඉතින් දවසක අපි මේව කරමු. ටිප් එකක් දෙන්න. ඔව් ඒක තමයි. අපිට පේනවද? ඉතින් අස්සනයි නේ බලන්නකෝ. මේ එතකොට චන්ද්‍රිකාන්ටි අපේ කඩේ තියෙන දීන් හන්දියේ නේද? ඔව් දීන් හන්දියෙම තමයි තියෙන්නේ හෙළ රස කැවුම් කිව්වොත් මේ නොදන්න කෙනෙක් නෑ. මම දැන් අවුරුදු 25කට වඩා පරණ බිස්නස් එකක් ගැන තමයි මේ ඔයාලට කියන්නේ. ඒකනේ. එතකොට කැවුම කීයකටද දෙන්නේ? ඉතින් මෙහෙමයි දැන් මේ දවස්වල නම් ඉතින් දැන් මේ අද තියෙන ආර්ථිකෙත් එක්ක එක තැන් වල තින් ගණන් වැඩි වෙලා තියෙන හින්දා අපි නම් දෙන්නේ කැවුමක් 70යි. ඕකිසක් 70 මේ 50යි. මුං කැවුම් අතිරස අලුවා කිරි අලුවා පැණි අලුවා පැණි වලලු ඒ ඔක්කොම 70යි. ඔකිසක් තමයි ඔයගොල්ලන්ට රුපියල් 50කට ගන්න පුළුවන්. දොදොල් එහෙම ඒව නැහැ. නෑ දොදොල් නිෂ්පාදනය කරන්නේ වැලි තලප ආස්මී වගේ නම් ඉතින් රුපියල් 150ක් විතර වෙනවා. ඒ කියන්නේ ඉතින් ඒකට සෑහෙන තෙල් වියදමක් යනවනේ. ඒ හින්දා ඉතින් ඒකකින් අඩු ගානකට දෙන්න අමාරුයි. ඉතින් ඔයාලා ඉතින් උත්සාහ කරලා බලන්න මේක ඉතින් හොඳ සොයන් රැකියාවක්. ඕගෑනික් කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන් දෑතේ හුරුවට හොඳ දෙයක්. හදලා ඉතාලිත් යවනවද? ඔව් මගේ ඕනම රටකට ආයෙත් ගෙනියන්න මිනිස්සු ඉන්නවා මට සාමාන්‍ය දවසක උනා සෑහෙන බිස්නස් එකක් තියෙනවා. ඉස්සර මිනිස්සු ගියේ බිස්කට් පැකට් එකක් අරන් ගෙවල් වලට දැන් යන්නේ එහෙම නෙමෙයි අපේ කඩේට ඇවිල්ලා උණුුම්ෙන් කැවුම් කොපිස් අරගෙන තමයි හැමෝම ලෙඩ දුක් වලට එක සැරයක් ආවම ඒකකින් මෙහෙමයි. අපි ඒක තියෙන්න ඕන විශ්වාසය. ඒ කියන්නේ මිනිසුන්ට අද එක විදිහකට දීලා හෙට එක විදිහකට නෙමෙයි. මගෙන් ගත්ත මිනිස්සු ඔක්කොමලා දන්නවා අවුරුදු ගාණක්ම එකම රසට එකම විදිහට ඒක හැමෝටම ලැබෙනවා. ඒකත් ඉතින් මට හරි සතුටුයි. ඒ කියන්නේ මට කවදාවත් කම්ප්ලේන් නැහැ. කිසි දෙයක් නැහැ. ඉතින් මම සතුටින් කරනවා මිනිස්සුත් සතුටින් මමත් සතුටින් ඉතින් ඔයාලටත් මම කියන්නේ සතුටු වෙලා මේ දේ කරගන්න කියලා. ඒක තමයි. නොදන්න අයට ඔක ගැන කිව්ව එක ලොකු දෙයක් නේද? හරි ඉතින් හරි එහෙනම් සර්ණයි කට්ටියට. සර්ණයි.